තවත් වන් වර්ඩ් කතිකාවක් සමග අද අපි එකතු වෙනවා. ආයුබෝවන් ඔබ සැමට. පසුගිය සතිය, ගෙවී ගිය සතිය සිදුවීම් බහුල සතියක් බවට පත් වුණත් ඒ අතරින් ප්‍රධානම එහෙම නැත්නම් සමාජයේ ආందోලනයට ලක්වුණු සිදුවීමක් බවට පත් වුණා විපක්ෂයේ සමහර පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් ඒකාබද්ධව පෙළ ගැසෙමින් අලුත් ආරම්භයක් සනිටුවන් කිරීම. ඉතින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මීට දක්වපු ප්‍රතිචාර සහ විපක්ෂයේ කණ්ඩායම් දක්වපු ප්‍රතිචාරත් සමග මේ ක්‍රියාවලිය සමාජයේ පුළුල් සාකච්ඡාවකට මඳුන් වුණා. ජනමාධ්‍ය තුල, සමාජ මාධ්‍ය තුල ප්‍රධාන සාකච්ඡාවකට ලක් වුණා. ඇත්තටම රැස්වීම පැවැත්වීමට පෙර සිටම සූදානම රැස්වීම පිළිබඳ සූදානම ප්‍රකාශ වූ අවස්ථාවේ සිටම. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ක්‍රියාවලිය පසුබිම කුමක්ද, මෙහි ඉදිරි ගමන් මඟ කුමක්ද, ප්‍රතිඵල මොනවා විය හැකිද කියන මේ වගේ පුළුල් කරුණු රාශියක් මේ පිටපස තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම තමයි අද වන් වර්ඩ් කතිකාවේ අරමුණ වී තිබෙන්නේ. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පැමිණ සිටිනවා අපගේ ආරාධනාව පරිදි දීප්ති කුමාර ගුණරත්න, සමාජ දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රවල විශ්ලේෂකෙක්, විචාරකයෙක්, වගේම සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න. ඒ වගේම අපගේ සම්පත් දායකයන් ලෙස නිත්‍ය සම්මත් දායකයන් ලෙස කටයුතු කරන නීතිඥ සිරාල් ලක්තිලක සහ කතිකාචාර්ය ධම්ම දිසානායක. සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ඔබට අපේ සුපුරුදු ඉල්ලීම කළ යුතුව තිබෙනවා. අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ සමග ඒ මගින් අප සමග මේ සංවාදයේහි නිබඳව රැඳී සිටින්න කියන ඉල්ලීමත් ඔබට කරමින් සාකච්ඡාවට යොමු වෙනවා. මීට පෙර වෙනත් මේ රැස්වීම් හෝ මෙවැනි දේශපාලන ක්‍රියාකාරකම් වලට නැති ආකාරයේ උනන්දුවක් සහ කතිකාවක් සමාජය තුළ ඇති වුණු බව අපට පේන්න තියෙනවා. මේ විදිහේ උනන්දුවක්, මේ විදිහේ උද්‍යෝගයක් ඇති වෙන්නට හේතුව මොකක්ද ඔබ හිතන විදිහට? තහ මේ පිළිබඳව විවිධ අර්ථකථන දෙන්න පටන් ගත්ත මේ රැස්වීම් මේ ක්‍රියාවලිය පිළිබඳව, මේ පෙළ ගැස්ම පිළිබඳව මේ අර්ථකථන සහ විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය පිටිපස, එහෙම නැත්නම් මේ පෙළ ගැස්ම පිටිපස තිබෙන ඉල්ලීම් සහ මේ අරමුණු ඔවුන් ප්‍රකාශයට පත් කරන ඉල්ලීම් සහ මෙන්න මේවා පිළිබඳව ඔබේ අර්ථකථනය මොකක්ද කියන තැනින් අපි සාකච්ඡාව පටන් ගන්න. මට හිතෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අර මම හිතන්නේ ශීලාලුතෝ ඉස්සලා කතා කරා ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 මම හිතන්නේ බලයට එනකොට එයා අලුත් අත්හදා බැලීමක් කරා. ඒ තමයි ජනයාගේ කැමැත්ත ඉන්ටර්නෙට් එකෙන් වෙනස් කරන්න පුළුවන් කියලා වගේ අවබෝධයක් අරගෙන ස්ටීව් බෙනන්ට තමයි ඒක බාර දුන්නේ කේම්බ්‍රිජ් ඇනලිටිකා කියලා සොෆ්ට්වෙයාර් එකක් හදලා ඒකෙන් එයා මේ මැනිපියුලේට් කරා මේ මිනිස්සුගේ ජන මනස පළවෙනි වතාවට ටෙස්ට් කරේ. ටෙස්ට් කරලා ඇත්තටම එයා දිනුවා. ඊට පස්සේ නම් ඔය Facebook එක එකටම එක දේවල් කරා. නමුත් මම කියන්නේ අද ජන මනස කියන එක ඕනනම් සල්ලි තියනවා නම් මැනිපියුලේට් කරන්න පුළුවන්. ඒක බැරි වැඩක් නෙවෙයි. කියන්නේ ඒකයි මම කියන්නේ ඔය මම එච්චර ගණන් ගන්න නැහැ ඔය මේ සෝෂල් මීඩියා වලින් මිනිස්සුන්ව මැනිපියුලේට් කරන ඒගොල්ලෝ චූන් වෙලා එක ඒගොල්ලෝ බැන ගන්නවා අරයා මෙහාට බනිනවා. ඒව ඉතින් ඇත්තටම මුදල් බලයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඇත්ත ෆයිට් එක තියෙන වීදි සටන්. ඒ කියන්නේ දැන් උදාහරණයකට කොමෙන්ට් දාන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් පළවෙනි දේ තමයි මම කියන්නේ ලංකාවේ මිනිස්සු කොහොමදත් පාලකයෝපත් කරන්නේ අවිඥානිකව. සවිඥානිකව නෙවෙයි. ඒක උදාහරණ ඕනේ තරම් තියෙනවා. මම හිතන්නේ අපේ පරම්පරාවේ ගොඩක් දෙනා අපි හිතුව දෙයක් තමයි 94 චන්ද්‍රිකා බලයට එනකොට ලොකු සවිඥානිකව තමයි මේ මිනිස්සු ඡන්දේ දුන්නේ, ඔක්කොම කරේ ව්‍යාපෘතිය තුර අවුරුදු 17ක සාපය අරවා මේවා ඔක්කොම ඉවර කරලා මෙයා ආවේ. ඒ වගේම බුද්ධිමතුන් හැම කණ්ඩායමම වමේ අය සියලු දෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමියට උදව් කරේ අනිවාර්යෙන්ම ලොකු විප්ලවයක් කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්. සහ ජනයාට සහන සැලසීම ඔය වගේ කතා කිව්වා. ඒකට සම්බන්ධ වුණා වියන්ගොඩ, චාල්ස් අබේසේකර, ඒ ඇතුළු දෙමළ සිංහලනේ විශ්වවිද්‍යාල බුද්ධිමතුන් අරේ මේ ගොඩාක් අය සම්බන්ධ වුණා. වික්ටර් අයිවන් කියන්නේ ඒකේ ඉස්සරහම කස ගහගෙන ගිය කෙනා. ටික කාලයක් ගියාට පස්සේ දැන් හැමෝම ඇතර හිතුවේ අපි නම් ඒ කාලේ ඉතර අවබෝධයක් නැහැ, දේශපාලන අවබෝධයක් නැහැ. මේගොල්ලන් ඕගොල්ලන් නම් අපිට වඩා තිබුණා. ඉතින් මේක ඕගොල්ලන් මම හිතන්නේ ඕගොල්ලත් මේක පස්සේ ගියා. හැමෝම ගියා. කවුරු කඩේ නොගිය කෙනෙක් හොයාගන්න බෑ ඒ කාලේ. එහෙම ගිහිල්ලා ටික කාලයක් ගියාට පස්සේ වික්ටර් අයිවන් වෙන්න මෙහෙම ලියනවා කතාවක්. මේ 94 මම මේක පොඩ්ඩක් කියවනවා. මොකද මේක අද ආයි මතක් කිරීම ගොඩක් වැදගත්. 94 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් පසු අගමැති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් සමීප ආධාරකරුවන්ට අර්ලීගා මන්දිරයේ විශේෂ රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වලා දී ඊට සහභාගී වෙන්න ලෙස මටත් එන්න කිව්වා. මට යන්න බැරි වුණා එදා.
අලුතෙන් පත් කරලාද කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ට සහභාගී වූ මෙම සංග්‍රහයේ ආධාරකරුවන් එලිමහනේ කාබී ප්‍රීති වන විට මේක හරි වැදගත් ඔය කඩේ යනයන්ට මේ කාබී ප්‍රීති වනට ඒ පිරිසට මුසු නොවි මන්දිරය තුල වෙනම එකතු වී කාබී ප්‍රීති වූ සුපිරි ගණේලා සැලකිය හැකි කණ්ඩායමක් සිටි බව චන්ද්‍රිකාට සමීප පුද්ගලයෙක්ගෙන් මට දැනගන්නට ලැබුණි. එලිමහනේ කාබී ප්‍රීතිවන සිය සමීප ආධාරකරුවන් අතරට නව අගමැතිනිය ගොස් ඇත්තේ මන්දිරය තුල ජය පැමිණ බොමින් සිටින එම සුපිරි කණ්ඩායම සමග කල්ගත කිරීමෙන් පසුවය. මේක කියන්නේ මම දැන් අර්ථයෙන් කිව්වොත් ඒ කියන්නේ ඩීවී තානගල මේක ටික කල්පනාවෙන් අහගෙන ඉන්න කියන එකයි මම කියන්නේ. ඔන්න බලන්න ඊළඟට වෙන වැඩේ මන්දිරය තුල ජයපැන් බිව් එම කුඩා කණ්ඩායමට අයිති වී ඇත්තේ චන්ද්‍රිකාගේ පුද්ගලික හිතවතුන්ය. තාරාදිමෙල් රොනී පීරිස් රාජන් බ්‍රිටෝ රාජන් ආශිර්වාදන් පද්මි මහරාජා උදේ නානායක්කාර කුසුම් බාලපටබැඳි අනාදිය. අගමැතිනේ ඔවුන් සමග මේක දැන් වැදගත්ම වාක්‍ය මේක. මේ දැනුත් ඔය කඩේ යන අය අර මේ ඔක්කොම මතක තියාගන්න මේ කඩේ යනවා කියන්නේ මේ මයික් අල්ලගෙන ඉන්න අය නෙවෙයි ඔය කතා කරන අය නෙවෙයි මේ කියන්නේ. කතා කරනට කඩේ යන සහ යට ඉඳලා අප්පුඩි ගහන විශීල් ගහන කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට මේ කියන්නේ අගමැතිනිය ඔවුන් සමග කරන ලද සාමීචියේදී අර ළඟ හිතවතුන් එක්ක සාමීචියේදී හැඟුම්බර ස්වරූපයකින් කියා ඇත්තේ අප කිසිවකු මෙවැනි තත්ත්වයක් අපේක්ෂා නොකළ බවත් දැන් සියලු දෙනාට ප්‍රීතිමත් අනාගතයකට දොරටු විවෘත වී තිබෙනවා වාත්‍ය. චන්ද්‍රිකා පාලනයේ අභ්‍යන්තර කවේ සකස් වී තිබුණේ එදා ඉහළ මාලයේ එකතු වූ කීප දෙනාගෙන රාජ්‍ය නායකයාගේ පෙම්වතා මේක නම් අදාළත් නැහැ. ජනාධිපතිවරුන් පස්සේ හැරිත් ගත්තා. බාහිර වශයෙන් බලන කල චන්ද්‍රිකා පාලන යුගය තුල මේකත් ආයෙත් රට පාලනය කළේ මෙම රත්‍රී භෝජන සංග්‍රහයේ එලිමහනේ කාබී ප්‍රීති වූ අය වුවත් ඇත්තටම රට පාලනය කළේ ඔවුන් නොව එදින මේ පිරිසට අයත් මිනිසට මුහුණ නොදී මන්දිරයේ අභ්‍යන්තරයේ ජයපැන් බිව් කීප දෙනායි. ඒ නිසා දැන් මේක මේ 94. දැන් මං එන්නම් මේ පෙළ ගැස්මට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඔව් නෑ මං කියන්නේ දැන් මේක දැන් එකපාරක් වුණානේ. ඊට පස්සේ කට්ටිය කිව්වා මේ ගේම් එක ඉවර වෙනකොට අවුරුදු 11ක් කරානේ. ඉවර අපි නම් ආයෙ රැවටෙන්නේ නෑ ඔය වගේ වට කියලා. අපි නිකමට ගමුකෝ නිකම් 15 මොකද උනේ කියලා ආයෙ. දැන් 15 මොකද උනේ? 15. ඔව් ඒක මාත් කඩේ ගියා. හරිනේ. අපි ඔක්කොමලා කඩේ ගිහිල්ලා යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව ගැන අපි පොඩි ශේෂපත්‍රයක් සකස් කරුත් අපිට හිතෙන්නේ කොහොමද? අපිට හිතෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දිනුවා ජනාධිපති වුණා රනිල් වික්‍රමසිංහ අගමැති වුණා ඔන්නෝම එකක්නේ. නමුත් ඒකේ ඇතුලේ දැන් අපිට දිගට හිතනකොට කල්පනා කරනකොට මෙන්න මෙහෙම වැඩ වුණා. ඒ කියන්නේ දැන් උදාහරණයක් දිනුව ගමන් මම සීරාලුත් දන්නවා ඇති. දිනුව ගමන් ඇත්තටම SLF එක ගේන්න තමයි try කරේ. UNP එක ගේන්න නෙවෙයි. එතන පොඩි ගේමක් ගැහුවා ඒක හරි ගියේ නෑ. ඒ කියන්නේ ඇත්තටම යම් කවුද දන්නද මේ ගේම් මේ පව ගේම් එක හිටියේ මංගල සමරවීර. මංගල සමරවීර try එකක් දුන්නා ඊළඟට ප්‍රධානියා බවට පත් වෙන්න දේශපාලනේ. හරිනේ. ඒතකොට ඒකට ලේසි පාර තමයි මෛත්‍රීපාල සිරිසේන. ඒතකොට ඒගොල්ලෝ අතර එකඟතාවයක් ඇතුව තමයි එතන ඉඳලා බලන්න 2015 ඉඳලා ගිය ගේම් ටික මම දන්නේ මතකද කියලා. ඉතින් කට්ටියක් ඒකෙදිත් කිව්වා යහපාලනයේ හොරු අල්ලනවා අරවා මේවා ඒව මෙහෙ කිව්වට එකක්වත් උනා කිසිම දෙයක් උන්නේ නැහැ. දිගටම ගියේ මංගල එක වැඩ කරා. එතකොට ඔහොම ගිහිල්ලා එක විදියට ගිහිල්ලා 18 මම මතක් කරනවා. පළාත් පාලනයේදී ආයි ගේන්න හැදුවේ ශ්‍රී ලංකාව එක ඉස්සරහට ගේන්න පුළුවන් කියලා බැලුවා. වැඩේ වැරදුනා. UNP එකත් ඉවර වෙලා කොහෙන්දෝ ආපු පොහොට්ටුවක් ආවා. හරිනේ. ඊට පස්සේ මෛත්‍රී වීක් වෙලා ගියා. ඊට පස්සේ ඔන්න පොලිස් ඇමතිව අයින් කරා. මද්දුම් බණ්ඩාරෝ දැම්මා. මොකද හේතුව සජිත් එක්ක සෙට් වුණා ආයිසරයක් මංගල. මතක ඇති. දැන් මේ ඔක්කොමගෙම ඉන්නවා මංගල. ඔහොම ඇවිල්ලා මේක තමයි නියම ගේම් එක. නියම වැඩ මේවා මං කියන්නේ. ඒ දැන් ඉන්නන්ට ලොකු අවබෝධයක් ගන්න. මේ කියන්නේ මම මේ කියන්නේ. ඔයගලන්ට මතකද දින 52? දින 52 මංගල හිටියේ කොයි පැත්තේද? මංගල හිටියේ රනිල්ගේ පැත්තේ. මෛත්‍රී හිටියේ මේ පැත්තේ. මම කියන්නේ ඒ කාලේ මාධ්‍ය ඔක්කොම ගියේ එහෙමනේ. ඇත්තටම මේ ශිරාල් මංගල හිටියේ කොයි පැත්තේද? මංගල හිටියේ මෛත්‍රීගේ පැත්තේ. දැන්
ඒ කියන්නේ එතනත් වැඩි වැරදුනා අන්තිමට මම කියන්නේ ඊට පස්සේ විවිධ දේවල් කරන්න ගියා ආයිස් සජිත් එක එන්න ගියා. එතකොට මේ මුළු අවුරුදු 4ම ගියේ මංගල එක ටෙස්ට් කරා කොහොමද බලය හසුරවගන්නේ ඊළඟට කොහොමද රනිල් අයින් කරන්නමයි ගියේ අයින් කරන්න ගියා අර මම දන්නේ ඒකට සත්ව වර්ගයක් මට කියන්න බෑ අර මෙහෙම අයින් කරනවා ආයි ඉන්නවා ඇලෙනවා ඒ වගේ රනිල් මේක යන්නෙම නැහැ. හරිද? එක දේවල් කරා. මං ඒකේ දින 59 දින 51 ගැන කියන්නේ වැඩිපුර හැමෝම හිතුවේ මේ පිල් දෙක එහෙම ගන්නෑ අර පිළේම ඉන්නේ. එතකොට දැන් ඒ වෙලාවේ මාධ්‍ය ආශ්‍රය කරන අය උසීලු දෙනා මොකද්ද හිතුවේ? හිතුව දේ තමයි මෙන්න පසමිතුරුතාවේ එක පිළක ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන අනිත් පිළේ ඉන්නවා රනිල් වික්‍රමසිංහ සහ යාගේ ප්‍රධාන ලෙෆ්ටිනන්ට් මංගල සමරය. නමුත් මේ ලෙෆ්ටිනන්ට් ට්‍රයි එක ඇත්තටම ඉන්නේ මේ පැත්තේ. මම මේ ටික කිව්වේ වෙන දෙයක් නෙවෙයි පේන දේවල් ඇත්ත කියලා විශ්වාස කරන්න එපා. ඔය පේන දේවල් නෙවෙයි වෙන්නේ. වෙන වැඩක් වෙන්නේ. මේ නුගේගොඩ පෙළ ගැස්ම කියලා අපි කියන්න පුළුවන්. දැන් මෙතන දැන් විපක්ෂයේ පුළුල් විපක්ෂයේ මෙතන නැහැ ඇත්තටම. දැන් අපි ගත්තොත් නිල විපක්ෂයේ එහෙම නැත්නම් ප්‍රධාන විපක්ෂය විදිහට ගන්න පුළුවන් විපක්ෂ කණ්ඩායම මෙතන නැහැ. විපක්ෂයේ යම් කණ්ඩායමක් මෙතන පෙළ ගැහිලා ඉන්නවා. නමුත් ඒ පෙළ ගැස්මටත් මේ විශාල අවධානයක් මේ විදිහට ලක් වෙලා තියෙන්නේ. විශාල සාකච්ඡාවක් ඇති වෙලා තියෙන්නේ. මේ පෙළ ගැස්මට මෙතරම් සමාජ දේශපාලන අවධානයක් සාකච්ඡාවක් ඇති වෙන්නේ කොහොමද? දීප්ති කිව්වාගේ මේක නිකම් නිර්මාණයක්ද ඒක එහෙම නැත්නම් ඇත්තටම එහෙම භෞතික මේ පොළොවේ අවශ්‍යතාවයක් තියෙනවද ඒ වගේ දේ? දැන් එකක් ඒක ස්වාභාවිකයිනේ. ඒ කියන්නේ මීට අවුරුද්දකට පෙර 3-2 බලයක් ගත්ත ජනකාන්තවාදී දේශපාලන බලවේගයකට කවුරු හරි අභියෝග කරන්න එනවා නම් ඒක අර අපි ගමේ නම් ගමේ චන්දියට ගහන්න එනවා වගේ වැඩක් නේ. එතකොට ඒ ගැන මිනිස්සු කුතුහලයක් තියෙනවා. මේක වෙයිද ගහන්න පුළුවන්ද ගහලා වැටෙයිද ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අනික ලොකුම චණ්ඩියක් නෙවෙයි ගහන්න යන්නේ නිකන් වෙන තැනක. ඔව් පොඩි තැනක. නෑ ඒක පහුගිය කාලේ වුණානේ දැන් අනුරත් එහෙමනේ. දැන් සජිත් ඉන්දෙද්දිනේ අනුර ඇවිල්ලා ජනාධිපති උනේ. දැන් ඕකට අපි අර පශ්චාත් දේශපාලනික තත්ත්වවල ඔය කියන පක්ෂත් නැහැ පුද්ගලයෙක් නැහැ මොහොමවත් නැහැ. හරිද? දැන් කවුරුත් ඔය පුම්බන්න උත්සාහ කරා. ඒක තමයි වැදගත් තීරණ ගැනීම මෙතන. හරි. මේවා මොකක්ද වෙනවද කියලා වෙන්නේ. නමුත් මම කැමති පොඩ්ඩක් අතීතයටම ගිහිල්ලා මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට පොඩ්ඩක් එන්න. ලංකාව බලය පිළිබඳව, ඒ කියන්නේ දේශපාලනික බලය පිළිබඳව හැමදාම වරද්දාගත්ත රටක්. ඒ වරද්දා ගැනීම නිසාම තමයි අපි බංකොලොත් වෙලා තියෙන්නේ, අපි යුද්ධ වලට ගිහිල්ලා තියෙන්නේ, අපි දැන් අපි හිතමු දහසක් වූ අපේ නරක අපි ආදීනව දිහා බැලුවොත් ඒ ඔක්කොම වෙලා තියෙන්නේ මේ බලය පිළිබඳව යම් සමතුලිතතාවයක් පවත්වාගෙන යන්නට බැරි වුණා හින්දා කියලා මගේ මතය. දැන් ඔක අතීතයේත් එහෙමයි. දැන් උදාහරණයකට ගත්තොත් නම් අතීතයේ අපි බැලුවොත් මේ මහාවංශයේ පොඩ්ඩක් කියවුවොත් හැමතිස්සෙම එක කුමාරයෙක් තා කුමාරයෙක් එක්ක රණ්ඩු වෙලා එක කුමාරයෙක් ඉන්දියාවට පලා යනවා. හරි? ඉන්දියාවට පලා ගියාට පස්සේ එහෙ සේනා රැස් කරනවා. ඒතර මෙහෙ ඉන්න කුමාරයාට සිහි බුද්ධියෙන් පාලනය කරන්න බෑ. අර යකා එයිද ආක්‍රමණය කරයිද නොයෙකුත් දේවල් කරනවා හිතනවා. ඊට පස්සේ ආක්‍රමණය එනවා. ආක්‍රමණය කිව්වට එන්නේ අර සිංහල කුමාරයා නෙවෙයි. අවසානයේ එන්නේ විදේශික බලවේගයක් තමයි බලය ගන්න. ඕක තමයි ඉතිහාසයේ දිගටම වෙලා තියෙන්නේ. සූර්ය වංශය සහ චන්ද්‍ර වංශය සහ ලම්බකර්ණයෝ කිව්වත් ඔක්කොම වෙලා තියෙන්නේ ඕක. දැන් ඊළඟට අපි ඔය ආభాෂය දැන් මෙහෙට ගත්තොත් මෙහෙ තියෙන මොකද්ද දැන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය කිරීම සඳහා වන ඉස්පාසුව කාටවත් නැහැ. එනේ දැන් අපි ඔක නියම සුකිරිබෙල්ලන්ගේ කතාවක් දැම්මොත් අර බලයට පෙර රටද රටට පෙර බලයද? අන්න වගේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එතකොට දැන් අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව කියලා ආපු ඒවා කරලත් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ගත්තම ඇත්තටම නුගේගොඩට මිනිස්සු එන්නේ ඒ හින්දාද? එහෙම නැත්නම් මේ නායකයෝ යන්නේ රට ඇත්තටම ගන්න හරි පාරට ගන්නද? එහෙම නෙවෙයිනේ. මොකද ලංකාවේ දේශපාලනයේ තියෙන්නේ හැමතිස්සම ජනාධිපතිවරණයක් ගත්තතින් ඉන්න එක එලවන මිසක් එන්න එක ගැන හොයන්නේ නැහැ.
ඒ තමයි අපේ දේශපාලනයේ හැටි හැමදාම. ඒක හරියටම හරි. හරි. අපි මේ දැන් try එක දෙන්නේ අන්න ඒක හිතවන්න. හරි. ඉතින් මේ දැන් මෙතන මේ වේදිකාවේ අපිට ඇහෙනවද මොකද ලංකාවේ ප්‍රශ්න ගණනාවක් තියෙනවනේ දැවැන්ත ප්‍රශ්න. දැන් ණයබර ආර්ථිකය කඩාවැටෙන. එක. අපි හැමදාම කියන්නේ. දෙක මේ දූෂණය නාස්තිය අක්‍රමිකතා. තුන අකාර්යක්ෂමතාව. හතර අස්ථාවරයි. සිංහල දෙමළ මුස්ලිම් සමාජය වහා ගිනි ගැනෙන සුළුයි. තිරකුණාමලයෙන් උත් පේන්නේ ඒකයි. පුංචිම සිද්ධියකින් ඒක ස්පාක් වෙනවා. දැන් මේන අලුත් විකල්ප වේදිකාවේ ඔය හතරට අඩු ගානේ අපි මෙහෙම හින්නවයි කියලා ප්‍රතිඥාවක් දෙනවා. අනුරට විවේචනයකට අනුර ජනාධිපතිවරයාගේ පාලනයට විවේචනය කරනවා නම් ඒකට විකල්පයක් ඉදිරිපත් කරමින්ද ආණ්ඩු විරෝධය මතු කරන්නේ. ඒක වෙන්නේ නැහැනේ. එතකොට බැරිද නාමල්ලට එහෙම නැත්නම් උතෙන්ට එන්න සියලු දෙනාට කියන්න ඔව් අපි අතින් ලංකාවේ මේ රාජ්‍ය තන්ත්‍රය දූෂණයට අක්‍රමිකතාවයට ලක් වුණා. අපි ප්‍රතිඥාවක් දෙනවා. අපි බලයට එනවනම් මේ වගේ තත්ත්වයක් නැවත ඇති වෙන්නේ නැහැ කියලා. අකාර්යක්ෂමතාවයේ පිටු දකින්න අපි වැඩ කරනවායි කියලා. එතකොට දැන් මේ මම හිතන්නේ අද වේදිකාවේ හුඟක් වෙලාවට IMF එක බණි. නමුත් IMF එක කියන්නේ අපේ ජනකාන්තවාදයේ නේ නැති කරගන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම IMF එක කියන හින්දා නෙවෙයිනේ මේ රටේ ඔය අරපිරමැස්ම ඇති කරගන්න වෙලා තියෙන්නේ. ඇත්තටම ඕන මේගොල්ලන්ට බනින්නත් බෑ නේද මේගොල්ලෝ නෑ ඒ ගේන නොවන එක නෙවෙයි. නමුත් දැන් ඒක ඔක්කොම අමතක වෙලානේ. දැන් කතා කරන්නේ මේක IMF පරිභාෂය අරකයිම එක. නමුත් IMF එක පැත්තකට කරොත් මේ බලයෙන් හින්දා මේක වෙන්නේ. ඒ කියන්නේ ජනකාන්තවාදයේ හින්දා සහනාධාර දෙන්න ඕන. රැකියා දෙන්න ඕන. ශිරාල් විනාඩියක් දෙන්නවනේ. අපි අසියුත්තේ රයිට්. IMF ප්‍රශ්නේ තියෙනවා නම් ඒ කියන්නේ IMF ප්‍රශ්නයක් නම් නාමල් රාජපක්ෂ ඒ වෙනුවට දෙන විකල්ප මොකක්ද? අන්න ඒක ඇහෙන්න ඕනේ මෙතන. පල්ලේ අපුඩි ගහන කෙනෙක් ඉන්නේ. එයා අහන්න ඕනේ අරයගේ. විකල්පේ විතරක් නෙමෙයි. අපි නායකයෝ හැටියට මේ වේදිකාවේ ප්‍රතිඥාවක් දෙන්න ඕන. අපි නැවතත් ඒ අතීතයට යන්නේ නැහැ කියලා. එහෙම නැතුව ආයශරයක් නාමල්ව කරපින්නාගෙන බලයට යෑම මට නම් තේරුමක් ඇති වැඩක් නෙවෙයි කියලා මම. මේ දේශපාලන මේ කඳවුර නුගේගොඩ පෙළ ගැස්ම ඒක දේශපාලන ප්‍රකාශනය. නමුත් ඒ නැතත් දැන් අපි ගත්තොත් ගුරුවරු විශ්‍රාමිකයෝ ගොවියෝ මේ වගේ තැන් වල විශාල දැන් විශේෂයෙන් මේ ගොවීන්ගේ විරෝධතාවය අපි දැක්ක බොහොම ඇත්තටම මේ අර දේශපාලනිකයකට වැඩිය දැන් මේ මිනිස්සු අර අඬාගෙන දොඩාගෙන තමන්ගේ සංවේදනාවන් ප්‍රකාශයට පත් කරන විරෝධතා අපිට දකින්න ලැබෙනවා. දැන් මේ තත්වය ඉදිරියට වර්ධනය වීමෙන් මේ ආරම්භ කරලා තියෙන මේ විරෝධතා ප්‍රවණතාවයන ශක්තිමත් වෙන්නේ. එතකොට මෙන්න මේකට ආණ්ඩුවට මුහුණ දීමේ හැකියාවක්. එහෙම නැත්නම් ආණ්ඩුවට හො දැන් අතර මේ අයටම මේක මේ බලය සඳහා ඉදිරිපත් වෙන අයටම මේ සඳහා විකල්පයක් තියනවාද? මොකද්ද මෙන්න මේ තත්වය අපි කොහොමද මේකට අපි විග්‍රහ කරගන්නේ මේක? මෑත ඉතිහාසයේ ලංකාවේ සුවිශේෂී දේශපාලන වෙනසක් සිදු වෙලා නැහැ වගේ. අපි ගත්තොත් එහෙම අර දීප්තිමතු කරපු 94 ඒ වගේම ගත්තොත් එහෙම 2015 ඒ වගේම ගත්තොත් එහෙම ඊට පස්සේ තව ගේන්න පුළුවන් 2019 ඒ වගේම 2022 මේ සේරම ගත්තට පස්සේ පේන දෙයක් තමයි අපි හිතන විදිහේ සුවිශේෂී දේශපාලනික වෙනස්කමක් සමාජය තුළ සිද්ධ වෙලා නැහැ වගේ ගතියක්. මම මේකට දකින්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා දොඩා මේ සාකච්ඡාවේ අද්දි මම කල්පනා කරේ ඒකට මොනවද යොදාගන්න වචන කියලා. එකක් තමයි ලංකාවේ ආණ්ඩු බලය ලබා ගන්න හැම කට්ටියක්ම උත්සාහ කරපු දෙයක් තමයි මේ තමන්ගේ බලය පිහිටුවීම කියන එක. හැබැයි ඒ අරනකොට කිසිම ආකාරයේ මූලධාර්මික දේශපාලනික සමාජාර්ථික වෙනසක් පිළිබඳව දුන්නු අවධානය සහ කැපවීම ඉතාමත්ම අඩුයි. හරි. එතකොට ඒක නිසා මොන දේ තමයි රාජ්‍යයට මැදිහත් වෙන ආණ්ඩුවක් ගත්තට පස්සේ ඒ ආණ්ඩුවේ ආණ්ඩුකරණය හැමදාම දෝෂ දර්ශනයට ලකුණු එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ බලයට පත් වෙලා ටික දොහක් යන්නට මත්තෙන් බරපතල විවේචනයක් දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් පමණක් නෙමෙයි ඒ බලයට පත් කරන ආණ්ඩුවට සහාය දුන්න සාමාන්‍ය ජනයාගෙන්ම විරෝධතාවයක් එල්ල වෙනවා. දැන් ඔබ ඔය කිව්ව ලොකු ලුණු ගොවීන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම අර්ථාපල් ගොවීන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම පොහොර නැති ගොවීන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම ඒ වගේම ගත්තොත් එහෙම ගුරුවරුන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම විශ්‍රාමික සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ ගොඩාක් ඒවායින් ගත්තට පස්සේ මේක මේ අලුත් දෙයක් නෙවෙයි.
අර මහා අර කවුද මේ දීප්ති සහ මේ ශිරාල් කිව්ව මහා ආහ්ලාදයකින් යුක්තව පත් කරගන්න ආණ්ඩු පිළිබඳ අර මේ සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රතිවාදී කියන්නේ ඊළඟට බලය ගන්න ඉන්න අයගෙන් එන විවේචන විරෝධතා අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේකට උදව් කරපු සාමාන්‍ය ජනයාගෙන් විරෝධය එල්ල වෙන්න පටන් ගන්නේ බලයටපත් වෙලා අනුදුරු කාල පරිච්ඡේදයක් තුළ. ඒකෙන් ඇඟවෙන දේ තමයි ආණ්ඩු ගැන හිතුවා මිසක අර පොදු ප්‍රශ්න ගැන හිතුවේ නැහැ කියන එක. ඒතර මම මේකට වචන දෙකක් හදාගන්න ඕනේ. හින්දා මම හදාගත් එකක් තමයි ලංකාවේ ආණ්ඩුවල ආණ්ඩුකරණය අසාර්ථකයි කියලා. ලංකාවේ අපි අවුරුදු 76ක් කරනවා අවුරුදු 78ක් ආණ්ඩුවල ආණ්ඩුකරණය අසාර්ථකයි. දුප්පත් දර්ශනීය බරපතල දරිද්‍රතාවයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එම රාජ්‍ය පිළිබඳව මූලෝපායික නැත්නම් ස්ට්‍රැටජිකල් එහෙම දැක්මක් නැහැ. ඒ වගේම ගත්තොත් පොදු ජන සමාජය පිළිබඳව එම්පති එකක් ඒ කියන්නේ සහකම්පනයක් නැහැ කියන එක ආණ්ඩුවල මම කියන්නේ බරපතල විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි වික්ටර් ඉවන්ට සිද්ධ වෙන්නේ ඔහු විසින්ම බරපතල දෘෂ්ටිවාදයක් ඇතුලේ ගොඩනගපු චන්ද්‍රිකා ආණ්ඩුවට බරපතල විවේචනයක් ගෙන චෞර රැජින කියලා පොත් ලියන්න සිද්ධ වුණේ ඒකයි. මට මතක විදිහට මතකද දීප්ති පියසිරි විජේසේකර අමුතුම විදිහේ කියන අවුට්සයිඩර් වෙන විදිහකට පරිවර්තන කරපෙන්න විශාල පෝස්ටර් කැම්පේන් එකක් කළා. මේ ගොඩක් දේවල් කරපු සාහිත්‍ය කරුවෝ ධර්මයේ සේරම එක්ක අහු වෙලා මේ කියන්නේ මේ ඉතිහාසය මේ දැන් සිද්ධ වුණ දේවල් මේ විදිහටම කලින් සිද්ධ වෙලා තියෙනවා. ඒතර ඒකෙත් තුනා මේ වඩ මතකද මිනිබරුවට දඩුවක් දීම. ගෝල් පේස් ගෙනියන එක. ගෝල් පේස් ගෙනියනවා එල්ලනවා. අපි ඊළඟට අපි බෙන්ස් වල වොල්වෝ වල යන්නේ නැහැ. ඒවා 94 කිව්වා. ඒවා 94 කිව්වා. ඒතර මේවා අලුත් සටන් පාටක් නෙමෙයි. මේ හැමදාම මේක සිද්ධ වෙනවා. ඒතර දැන් මේ තියෙන අර්බුදේ මොකද්ද දොඩ? අර්බුදේ මම දකින විදිහට ආණ්ඩුවල ආණ්ඩු කරන ගවර්න්මන්ට් මේ ගවර්නන්ස් වල ලොකු ගැටලුවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම එයාලා මැදිහත් උනේ නැති නිසා මම කියන්නේ රාජ්‍ය ආණ්ඩුකරණය කියලා කියනකොට හොඳයි රාජ්‍යකරණය නැත්නම් පබ්ලික් ගවර්නන්ස් කියලා වගේ වචනයක් අපි යොදාගත්තොත් එහෙම රාජ්‍යකරණයේ බරපතල අර්බුදයක් දිගටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍යකරණයේ අර්බුදයක් තියෙනවා ආණ්ඩුවල ආණ්ඩුකරණයේ බරපතල අර්බුදයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ ඒකට විරුද්ධව ජනයාව ඒකරාශී කිරීම කියන එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි මහ ලොකු කාලයක් යාමට පෙර. දැන් එතකොට මේ සිරාල් හරි වැදගත් දෙයක් කිව්වා මේ වේදිකාවල මතුවෙනවාද නැත්නම් වේදිකාවල මතු නොවුනත් ඒ වේදිකාවලට ඒකරාශී වෙන අයගෙන් ඉදිරිපත් වී තිබෙනවාද අපි මේ කියන අරුබුදේ ජය ගැනීමට හැකි මගක් එහෙම නැත්නම් යෝජනාවක් නැත්නම් වැඩපිළිවෙලක් එහෙම එකක් නැහැ. දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම ලංකාවේ තියෙන හරිම අපිවට කියන අර වල්නරබල් මේ ක්වෙස්චන්ස් කියලා කියන්නේ මේ මාරාන්තික දේවල් ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් කරගත්තොත් එහෙම ලංකාවේ බෙහෙත් ටිකේ ගත්තොත් එහෙම ලංකාවේ රජයේ මේ සිරලමට එකතු කිරීමක් කරන්න ඕන ඔබ කිව්වා අර අස්ථාවරතා මැද බරපතල විදිහේ සුබ සාධනවාදී දැවැන්ත කඩවැටීමක් තියෙනවා. මිනිස්සු පෙන්වන දුප්පත්කම වගේම නොපෙන්වන බරපතල දුප්පත්කමක් සමාජය තුළ හැංගිලා තියෙනවා. විශේෂයෙන්ම පහළ මැද පන්තිය සහ මැද පන්තිය තමන්ගේ දුප්පත්කම එළියට පෙන්වන්නේ නැහැ. නොපෙන්වා ඉන්න ඔවුන් දඟලන දැඟලිල්ල විකාරයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට සුබ සාධනයේ කඩා වැටීම. අපි ගත්තොත් තමයි ස්පිරිතාලවල බෙහෙත් සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් එහෙම. ඊළඟට ගත්තොත් මගී ප්‍රවාහනය සම්බන්ධ මම ඊටාම විසඳිය හැකි ප්‍රශ්න ටිකක් මේ කියන්නේ. මගී ප්‍රවාහනය සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් එහෙම මේ දක්වා අවුරුදු 78ක්ම මේ කතා කරලා තියෙනවා. 2022 නේ 76 වුණේ නේද මේ දිත්‍ති. දැන් අපි 78 කියමුකෝ. අවුරුදු 78ක්ම කෝච්චිවල මිනිස්සු යන ගැහණු පිරිමි යන හැටි පොඩ්ඩක් අපි නිරීක්ෂණය කරමු. බස් වල යන හැටි නිරීක්ෂණය කරමු. ස්පිරිතාල වලට යන සාමාන්‍ය මිනිස්සු දුක් විඳින හැටි අපි නිරීක්ෂණය කරමු. භාණ්ඩවල මිල ඉහළ යාම නිසා සාමාන්‍ය ජනයා තමන්ගේ මූලික අවශ්‍යතාවත් එක ආහාර කියන එක මේ සම්පාදනය කරගන්න බැරිව දුක් විඳින හැටි අපි නිරීක්ෂණය කරමු. එතකොට පෙනී යන කාරණයක් තමයි දොඩා මේවා පිළිබඳව සානුකම්පිතව මැදිහත් වෙන ආණ්ඩු තවම අපේ ඉතිහාසය නිර්මාණය වෙලා නැහැ. දැන් මේක බරපතල ප්‍රශ්නයක් නේ. ඒකෙන් ඇඟවෙන දේ තමයි මේ දක්වා හැම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය සුරකීමට මහන්සි වෙනවා මිසක මේ නඩත්තු වෙන ක්‍රමය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමක් වෙලා නැහැ. දැන් 21 වෙනිදා නුගේගොඩ රැලිය අපි ගත්තොත් එහෙම දැන් මේක අපි ගත්තොත් දේශපාලන සංනිවේදන දෘෂ්ටි කෝණයකින් බැලුවොත් පේන දෙයක් තමයි දොඩා මේකට පටන් ගත්ත මොහොතේ ඉඳන් මම හිතන්නේ පොසිටිව් කැම්පේන් එකට වඩා බලවත් වුණා නෙගටිව් කැම්පේන් එක. මේ රැස්වීම ජනයා අතරට ගියේ පොසිටිව් කැම්පේන් එකක් හින්දා නෙවෙයි. නෙගටිව් කැම්පේන් එකක් නිසා.
ඒතකොට ඒක ඇතුලේ මේකට විරුද්ධව ඉදිරිපත් කරන නෙගටිව් කැම්පේන් එක ඇතුලේ අපි මේ කියන අවශ්‍යතාවය අවධාරණය වුණේ නැහැ. අපි සරල කාරණයක් කියමුකෝ. අපි දන්නවා ලංකාවේ උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් බරපතල දීප්ති ආර්ථික අහිමික ජීවත් වෙන්නේ. රැට මාරි පැකට් එකක් කාලා වතුර බීලා හොස්ටල් එකේ නිදා ගන්න ගැහණු ළමයි ගැන පිරිමි ළමයි ගැන අපි දන්නවා. හරි. ඔවුන්ට උදව් කරන්න අපිට මොකද මම මාසෙකට දෙන්නෙකුට පඩි ගෙවනවා. මොකද මගේ රුපියල් 96000ක් විතර බද්දට කැපුවට පස්සේ දීප්ති. එතකොට ඒක 45000 වගේ ගත්තොත් මම දෙන්නෙකුට පඩි ගෙවලා නේ එළියේ. ඉතින් මට හම්බෙන්නේ මගේ ණය එහෙම සේරම කැපුණාට පස්සේ රුපියල් 3775ක් වගේ තමයි මට ඉතුරු වෙන්නේ මගේ වැටුපේ. මම 45000ක් ගන්න දෙන්නෙකුට පඩි ගෙවලා තියෙනවා. ඒතර අපිට ළමයින්ට උදව් කරන්න විදියකුත් නැහැ දොඩ. අපි ඉන්නේත් හරිම අමාරුයි. ඒතර එහෙම ගත්තට පස්සේ තියෙන දැන් අඩුම ගානේ මෙහෙම වැඩි පිළිලක් හදන්න බැරිද ආණ්ඩුවකට? මේ උසස් අධ්‍යාපනය ලබන ළමයින්ට සමහරට උසස් පෙළ කරනයටත් එන්න පුළුවන්. පාර්ට් ටයිම් සතියකට පැය දෙකක් තැනක වැඩ කරන්න පුළුවන් වෙන විදිහට මේ සිස්ටම් එක හදන්න. පෞද්ගලික අංශෙත් එක්ක කතා කරලා, රාජ්‍ය අංශෙත් එක්ක කතා කරලා මේ ළමයින්ට දෙන්න අවශ්‍යයට දවසකට පැය දෙකක් වැඩ කරන්න දෙන්න. හරි. මම කියන්නේ මේ සූත්‍ර මට්ටමේ ප්‍රශ්න වලින් මේ උත්තර වලින් සමහර මහා ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් බලයට පත්වන කිසිදු ආණ්ඩුවකට මේ සම්බන්ධව මූලෝපායික දැක්මක් නැහැ. ඒතර එහෙම තත්ත්වයක් ඇතුලේ මට නැවත කියන්න සිද්ධ වෙන කාරණේ තමයි මම අර ගිසරේ වැඩසටහනේ කිව්ව දොඩා ඒක. මම ලොකු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලංකාවේ තියෙන හිතින් දුක් විඳින්න ඉන්නකොට මගේ මිතුරෙක් කියපු දෙයක් තමයි ඔය ගැන ඔච්චර හිතන්න එපා මචං. මේක මේ හොඳ උන් අතර ප්‍රශ්නයක් නෙමෙයි. හොරු සහ හොරු අතර ප්‍රශ්නයක් කියලා. මට කියන්න වෙන්නේ මේ ප්‍රතිවාදයක් වාදයක් දෙකම ගත්තට පස්සේ පොදු මහ ජනතාව නොසලකා හරින්නන්ගේ ගැටුමක් මිසක පොදු මහ ජනතාව නොසලකා හරින්නන්ගේ ගැටුමක් මිසක කට්ටියක් පොදු මහ ජනතාව වෙනුවෙන් පෙනී සිටනවාය කට්ටියක් පෙනී සිටින්නේ නැහැ කියන එක නෙවෙයි. අර දීප්තිකේක හරි වැදගත්. මොකද හේතුව අප්පුඩි ගහන අය කෑ ගහගෙන යන අය තවමත් තේරුම් අරන් නැහැ මොකද්ද මේ කිසි දෙයක් සිද්ධ වන්නේ අපි වෙනුවෙන් නෙවෙයි කියන එක. මම හිතන්නේ ඉදිරියට මේ රටේ ආණ්ඩු බලය යා යුත්තේ දොඩා මෙන්න මේ පොදු ජනතාව වගකීමක් විදිහට බාරගන්න වැඩපිළිවෙලක් සහිත බලවේගයක්. මට නම් පේන තෙක් මානෙක එහෙම එකක් තවම නැහැ. මේ ජාතික ජන බලවේගයේ බලයට පත් වෙන්නේ විශේෂයෙන්ම ওই ප්‍රතිඥාව බොහොම ශක්තිමත්ව දීලානේ. එන්නේ දීර්ඝ ඉතිහාසයක් තුල ඒගොල්ලෝ ඒ වෙනුවෙන් තමයි දේශපාලනය කරන්නේ. එතකොට සමාජයේ ලොකු බලාපොරොත්තුවක් ඒ සම්බන්ධයෙන් තියෙනවා. දැන් අලුතෙන් කාට හරි මේ බලාපොරොත්තුව නැවත ඒ මට්ටමින් ඇති කරන්න පුළුවන් කියන ප්‍රශ්නෙත් එක පැත්තකින් තියෙනවා. ඒක එකක්. අනිත් එක තමයි දැන් අර කිව්වා වගේ මේ අපි මීට පෙරත් ඇත්තටම මේ සභාවේ අපි සාකච්ඡා කළා මේ විපක්ෂයේ ප්‍රතිපත්තිමය දේශපාලනයේ ප්‍රශ්නය පිළිබඳව. එතෙන්දී ඇත්තට මේ පුදු අදහස විදිහට මතුවුනේ විපක්ෂයේ ප්‍රතිපත්තිමය දේශපාලනය තාම පසුපස තැනක තමයි ඉන්නේ කියන ප්‍රශ්නේ තමයි සාකච්ඡාවෙත් මතුවුනේ. දැන් වෙමින් තියෙන දේ ගත්තොත් දැන් මේ පෙළ ගැස්ම වෙන්න පුළුවන් වෙනත් පෙළ ගැස්මක් වෙන්න පුළුවන්. දැන් ඒ උමන පෙළ ගැස්මක් පිටිපස හෝ මතු පිටින් මොන දේ පෙනුනත් ඇතුළත යටින් බිම්මට්ට මෙහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිමය දේශපාලනය පිළිබඳ ප්‍රශ්නය විසඳෙන ලකුණක්වත් පේන්න නැහැ කියන එක තමයි මේ ශ්‍රී මීට පෙර කිව්වේ. මම කියන්නේත් ඒක. ඔබ කියන්නේත් ඒක. එතකොට අපි කොහොමද මේක සහතික කරගන්නේ? දැන් මොකද මේ ගැන දැන් මේ මෑත ඉතිහාසයේ ඊටාම ඉදිරියෙන්ම ආපු බලවේගය තමයි දැන් ආණ්ඩු කරන්නේ. අපි ටික වෙන රටකට යන්කෝ. මේ දැන් ගොඩක් වෙලාවට ලංකාවේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද දෙයක් කරන්නේ හරියට කියලා. දැන් අපි ගත්තොත් එimhe මේ දේවල් කරන විදිය මම කියන්නේ මේ හරි වැරදි නෙවෙයි. මේවා තමයි දැන් අපි ගත්තොත් දැන් සෞදියේ දැන් ඉන්න අලුත් රජතුමානේ තාම එයා ඔටුන්නු නැවිලා නැහැ. නමුත් එයාට බාර දුන්නානේ. මහ එක්කෙනා එයාට MBS කියලා. හරිනේ. මොහමඩ් බින් මේ සල්මාන්. එයා හරිද වැරදිද ඒවා රාජාණ්ඩුව අනම්මන නෙවෙයි. එයාට ආව ප්‍රශ්නේ තමයි බලයට එනකොට ඔය කැරලි අර වටලන මේව තිබුණානේ විප්ලවනවා මේවා. ඒතර සෞදියේ පොඩි වීක්නස් එකක් තිබුණා. එයාගොල්ලන්ට තේරුණා රජපෞලට සෞදියේ කියන්නේ පාලක පන්තියක් හැටියට ඒගොල්ලෝ දිනුනොයි. ඒ සෞදිය. එතකොට සෞදිය දරන කුවේට් එතකොට මේ කටාර් මේ ඔක්කොමලා යම් කිසි විදියකට මේ වෙස්ටර්න් රටවල් ගිහලා ඉගෙනගෙන ඉන්නේ. එතකොට ඒ රජා ආව ගමන්ම යාට රිපෝට් එකක් ආවා. ඒ තමයි කරුණාකරලා මේ මුළු කින්ඩම් එකටම මේ බෙදන්න ඕනේ යම්කිසි සුබ සාධනයක්. ඒ කියන්නේ තරුණ තරුණියට සල්ලි බෙදන්න ඕනේ. අර මේ නැත්තම් වැඩ ඉවර වෙනවා කියලා. එතකොට එයා කල්පනා කරලා බැලුවා සල්ලි එතකොට ගණන් හදලා බැලුවම ඩොලර් බිලියන් 120ක් එයා එකතු කරන්න ඕනේ මේ වැඩවලට. එතකොට එයා බැලුවා කාලඟ සල්ලි තියෙන්නේ. සල්ලි තියෙන අය එහෙම කොහෙවත් හොයන්න යට ක්‍රමයක් නැහැ. එතකොට බැලලා පස්සේ යාට තේරුණා
එයාගේ ඥාතියෝ ළඟ තමයි සල්ලි ටික තියෙන්නේ කියලා. එයා කිව්වා හොඳින් මුලින්ම කිව්වා සල්ලි ටිකක් දෙන්න මට. මෙච්චරක් ඕනේ මට දෙන්න කියලා. කවුරුත් දුන්නේ නැහැ. ඊට පස්සේ බ්ලැක් කෝට කියලා අහලා තියෙනවනේ ටීම් එකක් ඉන්නේ ඇමරිකාවේ අර ඔය වගේ අමුතු ගේම් ගහන මිලිටරි කොන්ට්‍රැක්ටර්. මිලිටරි කොන්ට්‍රැක්ටර්ස්ලා. එයා ඔයගොල්ලන් කන්ටැක්ට් කරලා ඔක්කොම මේ එක්ස්පර්ටිස් තියෙන අය කියන්නේ ඔය බැංකු ගැන හොයන්න ඔක්කොම විස්තර තියෙන්නේ. ඒතුළේ ඉලෙක්ට්‍රොනික සර්වියලන්ස් ඒ ඔක්කොම තියෙන ටීම් එකක් ගෙනාවා සෞදියට. ගෙනල්ලා ඒගොල්ලන්ට බාර දුන්නා මගේ ඥාතියෝ ටිකට ගේම දීලා මේ ගහන ගේන්න අරන් දෙන්න කියලා. ඊට පස්සේ කවුරුත් දන්න රිට්ස් කාල්ටන් කියලා 5 star hotel එකකට ඥාතියෝ ටික ඔක්කොම ගෙනාවා. ඔය Apple එකට එහෙම සල්ලි දාපු අල්වලිද්ද කොහෙද ඒ ලොකු කෝටිපතිය. එයාවත් ගෙනාව මේ කාමර. ගෙනල්ලි වෙලා කාමරවල දාලා බ්ලැක් කෝට් එකකින් ප්‍රශ්න කරා. මං හිතන්නේ සමහරුන්ට පිස්තෝල් වලින් එහෙම කනටත් තිබ්බයි කියලා ආරංචියක් තියෙනවා. මාසෙ ගියේ ඩොලර් බිලියන 120 එකතු කරා. එකතු කරලා කිව්වා ටටා බයි දැන් යන්න කිව්වා ගෙවල් වලට. වැඩක් කරනවනේ මම මේ කියන්නේ ඔය හරි වැරදි නෙවෙයි මේ මිනිස්සු සාමාන්‍ය කොමන් මිනිස්සු අහනවානේ වැඩක් කරන්නේ කොහොමද කියලා. වැඩක් කරන්නේ ඔන්න ඔහොම. අපි කියන්නේ දැන් අනුර කුමාරත් ඡන්දෙට ඉස්සෙල්ලා ඔන්න ඔහොම කිව්වා. ඒ කියන්නේ අල්ල පටාස් ගාලා අල්ලන හොරු ටික වංචනිකයෝ ඔක්කොම එහෙම කිව්වනේ. අල්ලනවා පටස් ගාලා අල්ලන්න ක්‍රමේ මහත්යෝ මේක විතරයි. මේ පද්ධතිය ඇතුලේ තියෙන්නේ දැන් ඇමරිකාවේ කිව්වේ නෑ MBSට මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී එයා මුකුත් කිව්වේ නෑ. විතරක් නේ ඊයේ පෙරේදා කිව්වා මේ අර මේ ඝාතනයටත් එයා සම්බන්ධ නැහැ කියලා ට්‍රම්ප් ළඟ තියාගෙන. ඔව්. මාධ්‍ය වේදිනේ බැන්නා. වාගේ යන්නක බොරු කියන්නේ කියලා. ඔව්. ඒක මෙහෙම අර ප්‍රතිපත්ති හේතු මත අපිට කතා කරන්නත් බෑ. මොකද ඉතින් මම මේ කිව්වේ ජනම් ඒ කියන්නේ මේක අවසානයේ පොපියුලිස්ට් ගවර්න්මන්ට් නෙමෙයි දැන් හැදිවෙන්නේ ලෝකෙම. ඒකට පල්ලෙහා මිනිස්සු තමයි මේක මෙහෙවන්නේ. ඉස්සර උඩ ඉඳලා පල්ලෙහාටනේ පිරමිඩ් එකේ එන්නේ. ඒ කියන්නේ ඉහළ පන්ති පල්ලෙහා පන්තිය පාලනය කරනවා. දැන් ඉන්නේ පල්ලෙහා පන්ති ටික උඩ පන්ති පාලනය කරනවා. ඒක පිරමිඩ් එක අනිත් පැත්ත හැරිලා. ඒතර මම කියන්නේ අනුර කුමාර ඇතුළුව මාලිමාවට ඕන්නම් තිබුණා MBS සිස්ටම් එකට. මොකද 159කුත් තියෙනවා නම් නීති හදලා රෝමය කරලා ඔය එකක්වත් ඕනේ නැහැ නේ එක්සම් මොකද මේ පාර්ලිමේන්තුවේ තමයි උත්තරීතර බලය තියෙන්නේ ටක් ගාලා අර MBS වගේ පිස්තෝල පෙන්නන්න ඕනේ නැහැ ටක් ගාලා ට්‍රයිබුනල් මේව එකක් දැම්මා නීති මේ වශයෙන් ඒ රාමු හදලා වැඩේ කරන් දෙවුණා වැඩේ කරේ නැහැ ඒගොල්ලෝ එතකොට දැන් එහෙම කරන්න බෑනේ නෑ වැඩේ කරේ නැහැ ඔව් මං ඇත්ත කියන්නද ඔව් මට බලය දුන්නොත් මං කරනවා හරිද නෑ ඕකනම් ප්‍රශ්නේ මං කියන්නේ මම මේක කියන්නේ මේ කරනවට නෙවෙයි මේ කියන්නේ කරන්න බෑම කියලා කරන්න පුළුවන් 159ක් ආවට පස්සේ ඒකට 50 හදලා මෙහෙම කරලා දැන් ඒක මේ කල් යනවනේ ඒකනේ ඔය කියන්නේ කල් ගියා වැඩේ ඉවරයි මම මේ කියන්නේ කරන්න කියලා නෙවෙයි මේ අපි ඔක්කොමලා බබහලා වෙලා නිකන් අර කරන ක්‍රමෙත් දන්නේ නැති වෙලා එහෙම වෙලානේ එහෙම නෑ ඔය ඔන්න ක්‍රමේ MBS එක කරාම තවත් රටවල කරා මං කියන්නේ එහෙම නෙවෙයි මං කියන්නේ මේ හොරු අල්ලන එක මේ කව මරන්නේ නෑනේ මේකෙදි කට්ටියව ගෙනාවා හිල්ටන් හෝටලේ වගේ තැනකට තියාගත්තා මාසයක් කියලා කතා බහ කරා සංවාදය ලිච්ඡවි රජවරු වගේ කතා බහ කරලා ඔයාගේ සල්ලි කොහෙද තියෙන්නේ ඔයාගේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා කිව්වා සල්ලි ටික ගත්තා මහතුනේ ගෙදර යන්න. ඉච්චර දඟලන්න ඕනේ නෑ මේ කෝට් ඕඩර් එකක් ගත්තා නම් මේ අර බැංකුවේ තියෙන සේප්පු අරින්න කියලා ගන්නෙ නෑ සල්ලි. ලයිස්තුවක් අරන් ගිහලා රජේ නිලධාරියෙක් කොච්චර රත්තරන් තියනවද කොච්චර ඩොලර් තියනවද කියලා ලයිස්තුවක් ගන්න. ඒක බාර දෙනවා මේ ඉන්කම් ටැක්ස් එක. ඔව් එච්චරයි. ඔය තියෙන දැන් ඔය කියන්නේ ඕවා පිස්තෝල කරකවනේව නෙවෙයිනේ. දැන් ඕවා කරන්න දන්නේ නැද බබාලාද කියන්නකෝ. ජනතා විමුක්ති පෙරමුණ බබාලා නෙවෙයිනේ. එතකොට ඒගොල්ලත් අර පරණ ක්‍රමයට පාලනය කරන්න තමයි යන්නේ. ඒ මොකද්ද හුරතල් කර මම මේකට කරුණු තුනක් කියන්න මෙතන. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළ ලංකාවේ දේශපාලනේ මම එතකොට මම මේකෙන් අදහස් වෙන්නේ කවුරුම මට බන්න යන්න එපා මේ MBS එක ක්‍රමේ ලංකාවට කියලා දීලා මොකද්ද වෙන්නේ යනවා කියලා මම මේ කිව්වේ අනුර කුමාර හැම වෙලාවෙම කෑ ගහලා කියනවානේ කරන්න බෑ මේවා මෙහෙම තදියමට කියලා ජනතාව ඉල්ලන්නේ තදියමට කරන්න කියලා ජනතාව කියන්නේ පළවෙනි මාස දෙකේ ඉන්න වැඩ ඉවර කරන්න එච්චරයි ජනතාව ඡන්දෙ දුන්නේ ඒකට ජනතාව කියනකොට ඒගොල්ලොත් ඒ විදිහේ බලාපොරොත්තු ඇති කළා කියලා කියන්න පුළුවන් ඇතිත් කරා අනිත් මිනිස්සු පටස් ගාලා බලාපොරොත්තු වෙනවා දැන් මම මේ කියන්නේ මම නම් කියන්නේ මේකයි වෙනෙව් කියන්නේ නැති හින්දා ප්‍රතිපත්ති හදනවා කියන්නේ ඒක. දැන් අපි දන්නවා හොඳ ප්‍රතිපත්ති මේ 15 හැදුවා මාධ්‍ය නියාමන ප්‍රතිපත්තිය. ඒකේ කරේ අර අයිතිකාරයවයි මාධ්‍යකරුවෝ අයින් කළා ඔය ටීවී channel ඔක්කොම ඩෙමොක්‍රටයිස් කරා. ඒක කවුද නැති කරේ? මංගල සමරේන. කවුද ඒ වෙලාව හිටු මහරජාත් එක්ක එකතු වෙලා. මොකද අර මංගලට අර වැඩි වැඩක් ගන්න මොකක් හරි මගුලා. හැබැයි එයාම තමයි අරක හදන්න කියලා අපි ලනු කාලා මං රට පුරාම ගියා මාධ්‍ය සමුළු අම්මාලා ඒගොල්ල අම්මා මතක් කරා මගේ ඊට පස්සේ මොන මාධ්‍ය ප්‍රතිපත්තියද ඕගොල්ලත් එක්ක කියලා. අපි කිචුණා.
හරිද? දැන් JVP එක ආවම බබාලාද ටක් ගාලේ පනතගෙන ආවා. කවුද අපේ මෙයා කවුද ප්‍රසිද්ධ එයා තමයි හැදුවේ. කවුද UN එකේ වැඩ කරේ? අන්න එයා තමයි හදලා තියෙන්නේ. විජයානන්ද ජයවීර මහත්තයාව ගෙනල්ලා ටක් ගාලේ කමිටුවේ එයා හොඳට දන්නව වැඩි. ගෙනල්ලා ওই channel දෙකත් එක්ක ඔය ඔක්කොම channel ටික ඩෙමොක්‍රටයිස් කරා නම් එහෙම කරා නම් ශිරාල් විතරක් නෙමෙයි මමත් යනවා දෙන්නුට. දැන් ශිරාල් විතරයිනේ කියන්නේ මාව ගන්න නැහැ නේ. දිලිත් ජයවීර දන්නවා මෙයාව ගේන්න හොඳ නැහැ කියලා. ඒතකොට මම කියන්නේ අනුර කුමාර බබාද, තොත්ත බබාද, ටිලින් සෙල්ල තොත්ත බබාද channel දෙකට ඔහොම යන්න දෙන්නේ ඇයි? වෙන ගේමක් ගහන්න ධම්මික පෙරලවා ඉස්සරහදී. ඕකට නෙවෙයි කරන්න යන්නේ. ඒතර මම කියන්නේ මේ ඔක්කොමගේම ප්‍රතිඵලයේ තමයි ඩොඩා අපේ රටේ දේශපාලනය කියන්නේ ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ගැටලු වලට උනන කිරීම. රටේ තියෙන අති දැවැන්ත ප්‍රශ්න තෝගයක්. රස්සා නැහැ. අපේ ඩොලරයට සාපේක්ෂව මුදල කඩා වැටෙනවා. බැංකු වලින් මුදල් දෙන්නේ නැහැ තරුණයන්ට මේ වගේ දැවැන්ත ප්‍රශ්න හාල් ප්‍රශ්නේ වගේ අල ප්‍රශ්න ලුණු ප්‍රශ්න මෙහෙන් බඩු ගෙනල්ලා ඉවරලා ඩම්ප් කරනවා බඩු අතන අල බහිනවා මිනිස්සු කෑක් ගහනවා හරිනේ අර ඊට පස්සේ අර මොකද්ද සංවර්ධන නිලධාරීන් බවට පත් කරේ ගුරුවරු බවට පත් කරපු යන්ට 16000කට රස්සාවල් දෙන්න බෑ කියන ඕම ප්‍රශ්න වැහි වැහලානේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට කරගන්න බෑ එහෙම තියෙද්දි බලන්න රටේ ආර්ථික ප්‍රශ්න සංස්කෘතික ගැටලු වලට පරිවර්තනය කරනවා. ඒ මොකද්ද? ඔය තියෙන ප්‍රශ්න දැවැන්ත ප්‍රමාණය මාරු කරනවා තිරිකුණාමලේ බුදු පිළිමයකට. මහරහතල්ල ගන්න. මේක ගන්නවා channel දෙක. අරගෙන හක්ක ඉවර වෙනකම්ම සූප්පු කර දවසින් දවස එහෙම කරනවා. ඊට පස්සේ දිලිත් ජයවීර කියලා මිනිස්සේ දඩාන් ගාලා අපිට සද්ද ඇහෙන විදිහට පපුවට ගහගෙන කියනවා මම තමයි සිංහල බෞද්ධයා මගේ සංස්කෘතිය ආරේ මේ කියලා. සිංහල බෞද්ධ සංස්කෘතිය නරුමයි කියන හොඳම උදාහරණය තමයි දිලිත් ජයවීර. වෙන සංස්කෘතිය වල ඕවා කරන්න බෑ. දෙවෙනි එක ලංකාවේ මාධ්‍ය දේශපාලනය. මෙන්න මේ මාධ්‍ය තමයි ලංකාවේ දේශපාලනය කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒ වගේම ඔය දැන් එන ජනතාව දින්නේ ඔයගේ මේ වලට ඔවත් හැමලා ජනතාව පොඩි එකතු කිරීමක් කරන්න ඔයා කියපෙකට. සිංහල බෞද්ධ සංස්කෘතිය නරුමයි නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නර්ම විදියට පාවිච්චි කරනවා තම තමන්ගේ ව්‍යාපෘති. මෙහෙම ඒක ඇතුලේ අද අපිට සාකච්ඡා කරන්න බෑ සිංහල මම කිව්වේ බෞද්ධ ෆිලොසොෆි එකේම තියෙනවා පොඩ්ඩක් අර මේ පොඩි ගැප් එකක් තියාගෙන ඉන්න පුළුවන් කම. ඒ කියන්නේ මොන හරි කරලා ඉවරලා පස්සේ දැන් කියන්නේ මොකද්ද අඟුලිමාල මෙහෙම කරා සම්‍යක් ප්‍රවෝක අන්න පොඩි ගේම් ගහන අර අයිඩියොලොජිකල් ගැප් එකක් තියාගන්න. දැන් අර එහේ අඟුලිමාල මරාගෙන ගියා. ඊට පස්සේ කිව්වා මෙහි ඒව මහන කිව්වා අනම්මනම් මොකද්ද මගුලක් වුණා. ඊට පස්සේ ටක් ගාලා සිවුරු දාගෙන ආව පව් ඉවරයි. යකෝ දැන් මැරිලානේ මිනිස්සු තෝකයා. ඒකට මොකද කරන්නේ? මම මේ කියන්නේ බුද්ධ ධර්මයට මේ ප්‍රශ්නයකට නෙවෙයි මම කියන්නේ බුද්ධ ධර්ම පාවිච්චි කරන අපි තව එකක් අහමුකෝ දැන් නාමල් රාජපක්ෂ ඇතුළු ඒ අය බෞද්ධයෝද අපි බෞද්ධයෝ අපි තුන් දෙනාම ඊට වඩා බෞද්ධයෝ අපි ඒව රකින්නවා පංචශීලයේ නොදෙන හරි අපි හතර දෙනාම රකින්නවා මෙන්නයකෝ මාර වැඩ රාජපක්ෂ පවුල මේ පංචශීලයේ රකින්නවලු කියන්නේ උන්ට පිස්සු මං කියන්නේ නේ ඒ කියන්නේ අපි දන්නේ නැද්ද අර ඔය කියන දේවල් තියෙන්නේ අපි දුප්පත් ඉඳන් දන්නේ අපිට ඔය රකින්න වෙලාදී අපිත් රකින්නවා සාමාන්‍ය මිනිස්සුත් රකින්නවා දැන් ඔය කියන ඔය මේ වලට එන දේශපාලනය කරන පාර්ලිමේන්තුව යන එක්කෙනෙක් පංචශීල රකින්නවා නෑනේ ගේමටනේ ඒ කියන්නේ බුද්ධ ආගම බුදුන් වහන්සේව පාවිච්චි කරලා දේශපාලනය කරන්න හදනවා ඕකනේ එතකොට ඒකට ඊළඟට මාධ්‍ය දේශපාලනය මේව කළා බුදු පිළිමය මෙහෙම ඉස්සරහට ගෙනලා දිලිත් ජයවීර අපි බය කරන්න අපි බය වෙනවද ඕවට අපි බය වෙන්නේ මහත්තයෝ අපි කියන්නේ ඔය අපිත් එක්ක ඩිබේට් කරන්න එන්න ඔතන ඔය කට්ටියක් ගෙනල්ලා මේ තමන්ට මේ කීකරු කට්ටියක් ගෙනල්ලා නෙවෙයි සාකච්ඡා කරන්න ප්‍රතිපත්ති ගැන අපි ප්‍රතිපත්ති ගැන කතා කරමු ඊළඟට මෙන්න මේකත් හරි වැදගත් ප්‍රතිපත්ති සම්පාදනය මේ දේශපාලන සංස්කෘතිය ලංකාවේ තියෙන ගැටලුව තමයි හුරු පුරුදු තරඟකරුවන් හැර පිටස්තර බලවේග භූමිකාවලට එන්න දෙන්නේ නැහැ මේ සංස්කෘතිය. කිසිම අලුත් චරිතයකට එන්න දෙන්නේ නැහැ දේශපාලනයට. ඔන්න ඔය කරුණු තුන හැම වෙලාවෙම මේක අහන අය කල්පනාවෙන් බලන්න ඔය කරුණු තුන තමයි ලංකාවේ දේශපාලනය කියන්නේ. දැන් මිනිස්සු වෙනවා කියලා කියන්නේ මම ඒකට කියන්නේ සැමන්ටින් ජනතාව. හරිද? ජේපීක දැන්ටම කිව්වා ඔය ගේන ගාගේ ගාන ඩබල් ගේනකො ඒගොල්ලෝ. එහෙම පුළුවන්. ඔයයිමයි නෙමෙයි එතන ජනතාව කියන්නේ. අපි මේ ප්‍රේක්ෂකයෝ විතරයි. මෙන්න මිනිසු ටිකක් ගෙනල්ලා අපිට රැට පෙන්නනවා ඊට පස්සේ මෙන්න ඒ ජනතාව කියන්නේ ප්‍රතිලාභ එයාගේ ලබන අය. ඔයයිමයි අපිට ලැබෙනවද මොන හරි? දැන් මේ ආණ්ඩුව ආවා. ඔයාට මට ප්‍රතිලාභ ලැබෙනවා. දැන් ඔයාට ප්‍රතිලාභ ලැබෙනවා. නෑ ලැබෙන්නේ නෑ. ලබා දෙන්න ඕන හරියට. හරිනම් මෙයාට අපිට නම් ලබා දෙන්න ඕනේ නෑ. අපි දෙන්නට. මෙයාට ලබා දෙන්න ඕනේ. එයාට ලබා දෙන්නෙත් නෑ. ජනාධිපතිතුමා කියන දේනේ දැන් අර ප්‍රකට කියමුන දැන් අපිට වඩා හොඳ වෙලා එන්න කියලා. එතන උතෙන්දී
දැන් ඇත්තටම දැන් ජනාධිපතිතුමා එතෙන්දී ඇත්තටම හොඳයිද කියන එක. දැන් ඒගොල්ලෝ හොඳ තැන. නමුත් දැන් මේ මොකද සිදුවීම් වලින් පේන්නේ ඒ හොඳයි කියන දේ එතන එහෙම මහ පොළොවේ සිදු වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ. ඔබ පොඩ්ඩක් අපිත් දැන් ටික වැඩි හිටිය හින්දා අපිට මෑත භාගයේ අවුරුදු 25ක් 30ක් අඩු ගානේ 40ක මතකයේ තියෙනෝනේ. ඔය හැම පළවෙනි අධීරයකම දේශපාලන බලය ගත්ත 77 ආපු JRට දෙවියෙක් වගේ සැලකුවා 80 වෙනකම්. හරි? චන්ද්‍රිකාට ආදරය කරා 2000 වෙනකම්. මෛත්‍රීපාලට ආදරය කරා. අපිට වඩා හොඳ වෙන්නේ කියලා ඒගොල්ලොමුත් කිව්වා. හරි? එතකොට අනුර ගත කරන්නේත් ඔන්න ඔය සංක්‍රාන්තික අවධිය. ඕම කයිවාරු ගහන්න පුළුවන්. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර කරුණු දෙකක් මම ගන්නවා උක තේරුම් ගන්න. එකක් ඔය මේ ධම්ම කියපු මේ ආණ්ඩුවක ආණ්ඩුකරණයේ අරුබුදයයි රාජකරණයේ අරුබුදයයි කියන එකයි ඔය දීප්ති ගැන ගෙනාපු ඔය මේ පොදු මහ ජනතාවගේ දේශපාලනය උයි ජනකාන්ත දේශපාලනය කියන කතාව හරි වැදගත් මේක සාකච්ඡාවට ගන්න. දැන් උදාහරණයකට අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මට අනුව නම් කියන්න මට තියෙන කුඩා දේශපාලන දැනුම අනුව දේශපාලන විද්‍යාවේ දැනුම අනුව ඔහු බොනපාටවාදී. ඒ කියන්නේ ඔව් යා කරන්නේ සියලු දෙනාම එකතු කරගෙන ඒක ජනකාන්තවාදී ලෙස ගෙනියන. දැන් උදාහරණයකට බලන්නකෝ LGBTQ කියපු ගමන් භූමිතල් ගැහුවා වගේ ගිහිලා ආන්දරු ගාව ඉස්සරහට ගිහිල්ලා කිව්වේ මොකද්ද? හරි. දැන් ප්‍රගතිශීලී ආණ්ඩුවක් නම් ඒක එහෙම වෙන්නේ නැහනේ. ඒ ගැන වෙනම මතයක් තියෙනවා. මම කියන්නේ ඒ ආණ්ඩුවට පිළිගන්නේ කියලා. නමුත් අඩු ගානේ මේ ඒකට ප්‍රතිචාර දැක්විය යුතු විදියක් තිබුණා. ඊට පස්සේ අපි දැක්කා මේ අර දණ්ඩ නීති සංග්‍රහයේ ගුරුවරුන්ුයි මේ දෙමෝපියෝන්ගේ ප්‍රශ්නේදී හැසිරුණු ආකාරය. හරි. එතකොට ඊයේ තෙරුණාමලේ සිද්ධිය හැසිරුණු ආකාරය ඒවා ඔක්කොම පෙන්වන්නේ ලාමක ජනප්‍රියවාදය. ඒ කියන්නේ ඒකෙන් පෙන්වන්නේ එයා වෙන දේශපාලඥයන්ට වඩා වෙනස් නැහැ. දැන් ඔය හැම දේශපාලඥයෙක්ම අපි දැක්ක. ඔය අවුරුදු 45 40ක විතර කාලේ ඒගොල්ලන්ට අර පොදු මහ ජනතාව ගැන සැලකිල්ලක් දක්වනවද? අර ධම්ම කියපු නෑ. ඒගොල්ලන්ට ඕන මම කොහොමද ඊළඟ පාර්ලිමේන්තුවට යන්නේ? മന്ത്രിවරයෙක්ට. ඇමති තත්ත්වයේ පුද්ගලයෙක්ට මම කොහොමද മന്ത്രിවරයා ඇමති වෙලා කැබිනට් එකේ ලොකුම අමාත්‍යාංශ ගන්නෙ? ජනාධිපතිවරයෙක් නෑ සජිත් ප්‍රේමදාස වගේ හැමදාම සිහින දකින්නේ මම කොහොමද ඊළඟ ජනාධිපති වෙන්නේ? වෙන කිසි දෙයක් නෑ අර ධම්ම කියපු මේ ප්‍රශ්න ඔක්කොම. රාජකරණයේ ප්‍රශ්න ගන්න. දැන් දීප්ති උදාහරණයක් කියවන අර MBS ගැන. මම තාම සරල ලංකාවේ උදාහරණයක් ගන්නවා. දැන් හැමදාම ටෙලිවිෂන් එකේ අහන්න ලැබෙනවා ගොවියෝ කියනවා සහනාධාර පොහොර සහනාධාරය දීලා නැහැ කියලා. හරි. දැන් අපි දීප්තිලා අපි ඔය පිළිබඳ වෙන මතයක ඉන්නේ. පොහොර සහනාධාර දෙන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒක වෙනම කතාවක්. නමුත් දෙන්න ඕන නම් ආණ්ඩුවට තියෙන්නේ ගෝජන සේවා ප්‍රාදේශීය නිලධාරීන් ඉන්න හැම කලාපයක. ඊට පස්සේ හැම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම ඉන්නෝ I can කෘෂිකර්ම නියාම කුෂි පරිශ්‍රණ නිෂ්පාදන සහකාර 15000 නේ. මේ ටැබ් 15000ක් දෙන්න. software එකක් හදන්න. කුඹුරේදීම නම ඇතුල් කරන්න. account number එක දාන්න. සාමාන්‍ය ඉන්දියාවේ එහෙම කරන්නේ. හරි ඉතින් එහෙම කරන්න බැරි අය. උඩින් software එක හදනවා. දැන් කැබ් රට 1500ක් ගෙනවට වැඩි. ටැබ් 15000 දෙන්න තියෙන්නේ. ඉතින් ඒක කෘෂිකර්ම නිලධාරිය විතර නෙවෙයි ඒක ඕනනම් ගාම සේවකට පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම මුලන් සංගණන කරන්න පුළුවන්. ඒක කරන්න මුලේ නැද්ද? එතකොට ඒ කියන්නේ රාජ්‍යකරණයනේ. එතකොට අnder කියන්නේ කොහොමද අපිට වඩා හොඳ ඉන්නේ කියලා. අපි අවුරුදු 40ක අත්දැකීම් වල අපිත් එක්ක හිටපු පාලකයට වඩා දෙවනි නෑ මෙයා. හරි? තව උදාහරණ ඔය විදිහට ගේන්න පුළුවන්. ඒ කියන්නේ රාජ්‍යකරණය තුලදී මේ ඒගොල්ලෝ ඉන්නේ අපි කොහොමද තවදුරටත් බලය පවත්වාගෙන යන්නේ? කෙක්කෙන් හෝ කොක්කෙන්. ඒකට පාවිච්චි කරන අතීතයේ දේශපාලඥයා පාවිච්චි කරේ රටට කෙලවුණත් කමන්නේ, හෙන ගැහුවත් කමන්නේ, ජනතාව සතුටු කරන දේවල් කිය ඉන්න. අයිඩියොලොජිකල් ලෙවල් එකේ. අයිඩියොලොජිකල්. දැන් බලන්නකෝ ක්ලීන් ශ්‍රී ලංකාවකට මොකද උනේ? හරි. එතකොට දැන් ඒක අතහැරලා දැන් එනවා
මේ ශ්‍රී ලංකා ඔය මොකද්ද ජාතික දින. මත් කඩු. දැන් අපිට තව අවුරුද්දකින් විතර තේරෙයි මත් කුඩු එකෙත් එහෙම වෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒගොල්ලෝ ඔක මෛත්‍රීත් කරන්නේ. ඔව් මෛත්‍රීත් කරා. හරි. ඊට පස්සේ රනිල්ගේ ගාව දේශපන්දුයි ටිරන්නුයි කරා. මේ හැමදාම දැන් මොකට ටිකක් කල් එනකොට එයි මං ඔට්ටු ගල්ලන්න මරණීය දණ්ඩනය ගේන්න ඕනේ කියන තර්කය ගෙනේ. හරි. ওই විදියට මේ මිනිස්සුව පොළඹවන ජනප්‍රිය ජනකාන්තවාදී දේශපාලනයේ ගිහිල්ලා තමන්ගේ බලය ස්ථාවර කරන විතරක් මේ රට ඇත්ත වශයෙන්ම පෙළෙන පොදු ජනතාව අර ධම්ම කියපු ඇත්ත අපිට දිනදා හම්බෙන්න ඕනේ. මිනිස්සු විශාල දුකකින් ඉන්නේ. එතකොට ඒක කියනකොට කියනවා නෑ IMF එක තමයි මෙහෙම කියලා දෙන්නේ. ඒක බොරුවක්. මේ චිරාලනේ සෝරි පොරි මේ එකතු කිරීමක් ඔය සමීර් රමීන් අපි හැමෝම දන්න කෙනෙක්. සමීර් රමීන් කියන මේ කන්සෙප්ට් එකක් ඩීලින්කින් කියලා. ඒ ඩීලින්කින් කියන කන්සෙප්ට් එකෙන් එයා ගේන්නේ පොතුංග ලෝක ගැන ගොඩක් ආදරෙන් ලියපු කරපු වාමාසිකෙක්. එතකොට සමීර් රමීන් කියන දේ තමයි ඩීලින්කින් කියන්නේ සිස්ටම් මේ කියන්නේ ග්ලෝබල් සිස්ටම් එකෙන් ගැලවෙන එක නෙවෙයි ග්ලෝබල් සිස්ටම් එක උඩ ඉන්න තමන්ගේ සිස්ටම් එකක් තියාගෙන තමන්ගේ සිස්ටම් එක නඩත්තු කිරීම සඳහා ග්ලෝබල් ෆැක්ටර්ස් පාවිච්චි කරන්න කියලා. මං හිතන්නේ බලයට පතුරු කිසිම ආණ්ඩුවක් ලංකාවේ ඔය කියන කතන්දරය ගැන සීරියස්ලි හිතලා ගන්න. අපේම ඌ ආකෘතියක් ඇතුළේ මේ සිරාල් සහ අපි කියන ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක IMF එකෙන් කරන්න බැහැනේ. ඒතර ඇයි IMF එකත් එක්ක අපිට බැරි ප්‍රතිපත්තිමේ එකගතාවයකට යන්න මෙන්න මේ සීමා ඇතුළේ අපිට ඉන්න දෙන්නේ. නෑ IMF එක කොහොම කියලා නෑ. මගේ ඔබ දැන් වෙලා තියෙන ලංකාවේ කිසිම 90%ක් අර IMF වාර්තාව කියවලා නැහැ. කියවලා එක්කෝ ආණ්ඩුව කරන්න ඕන එක සිංහලට පරිවර්තනය කරලා කියවන්න දෙන එක. ඒක ඇඩ්වොකාට් එක කරන්න ඕනේ හරියට. ඔව්. ඒවා මොනවත් කරලා නැතුව ඒක ඉලීට්ස්ලට විතරක් කියවන්න එකක් තියෙනවා. මහා ජනතාවට අර බොරුව කියනවා. මම ඉතා වගකීමෙන් කියනවා IMF එක ඔය මොනවත් ඔය කියන පරිවාසයේ ඉන්න ඕනේ කියන කතාව. ඒගොල්ලෝ කියන්නේ සරල දේවල්. ගිනුම් හරියට පාලනය කරගන්න. ආදායම් වියදම් බැලන්ස් කරන්න විතරයි. ආදායම් හොයාගන්න වියදම් අඩු කරන්න. මොකද තමුසලාට ප්‍රමාණයට වඩා වියදම් කරලා. ප්‍රමාණයට වඩා වියදම් කරලා තියන්නේ ඇයි? මිනිහා ඡන්දදායකයව සතුටු කරා. ඒක සහචර රාජ්‍යයේ කොටසක්. ක්ලයන්ටලිසම්. ඉතින් ඒක තමයි මම හිතන්නේ සජිතුයි නාමලුයි දෙන්නම IMF විරුද්ධ වෙන්නේ ඒකනේ. ඒ කියන්නේ එතනට ගිය ගමන්ම අර එහෙම බෙදන්න බෑ සල්ලි. සල්ලි බෙදන්න බෑ. ඉතින් ඇත්ත කතාවත් සල්ලි බෙදන්න බෑ. දැන් ඒගොල්ලෝ බලයට ආවා කියමු. ඒත් බෙදන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. බෙදුව ගමන් බැලන්ස් එක අවුට් යනවා. ප්‍රතිපත්ති දේශපාලනය ගැන කතා කරපුවාම ඉතිහාසයේ ප්‍රතිපත්තිත් නිකන් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රතිඥාවන් හුඟක් කලාවට ප්‍රබන්ධ බවට තමයි පත් වෙලා තියෙන බව පේන්න තියෙන්නේ. ඉතින් දැන් අපි ගත්තොත් දැන් ඇත්තටම ප්‍රතිපත්ති කියන්නේ ප්‍රබන්ධයක් තමයි. ඔව්. නමුත් ඒක යම් අවස්ථාවක මේ යම් ක්‍රියාවට නැගෙයි කියන අපේක්ෂාව තියෙනවනේ. සාමාන්‍යයෙන් අපි සලකනවානේ සාමාන්‍යයෙන් අපේ විෂය ඇතුලේ සලකන්නේ මේ ප්‍රතිපත්ති කියන්නේ මේ රාජ්‍ය රෝඩ් මැප් එක කියලා. රෝඩ් මැප් එක කියලානේ. මාර්ගසිතිය. මාර්ගසිතිය පිටින්. එහෙම තමයි මාර්ගසිතියම අපි හදාගෙන නැහැ. ඒක ඇදින ප්‍රශ්නේ. ඔව්. එතකොට දැන් එහෙම ප්‍රශ්නකුත් එතන තියෙනවා. ඒ ඉසේ තිබියදී දැන් අපි ගත්තොත් දැන් අපි හිතමු දැන් මේ බලය වෙනස් වුණායි කියලා. මේ දැන් ඔය අද පෙළ ගැස්ම අද පෙළ ගැසෙන අයට බලය ලැබුණා. මේ රාජ්‍ය ප්‍රතිපත්ති මේ මොහොතේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වල වෙනසක් සිදු වෙයිද? මම මේ 21 කියන්නම් මේකේ බලන්න ආර්ථිකයව නෙවෙයි තියෙන්නේ ඔක්කොම ප්‍රතිපත්ති ඔක්කොම සංස්කෘතික. දැන් බලන්න මම දෙකක් තුනක් කියන්න. සැක කටයුතු කන්ටේනර් නිදහස් කිරීම. මේ කල්චරල් ප්‍රශ්නයක්. හරිනේ. ඔන්න ඉන්ධන මිල අඩු කිරීම. ඒකත් ආයි අර කිව්වාගේ ලනු දෙනවා. ඒ කියන්නේ එහෙම කරන්න බෑ. විදුලි බල සහල් මාෆියාව මට මං අහන්නේ මං නාමල්ගෙන් සහ තජික්ගෙන් අහන්නේ ඕගොල්ලෝ බලයට මට කියන්න ක්‍රමේ. ඒ බලයට ඉස්සලා දැන් කියන්නකෝ. මං කියන්නේ ආයෙක කල්චරල් ප්‍රශ්නයක්. ඊට පස්සේ ගේනවා ජාතිය අභිමානයෙන් බිඳහෙලියම. මිතුරු සංග්‍රහය. මේ කල්චරල් ප්‍රශ්න ඔක්කොම. ඊළඟට වෛරය පැතිරවීම. සියල්ලම දේශපාලනය කරන. දේශපාලනය නැතුව නාමල්ලා දේශපාලනය නැතුව සංස්කෘතිය කරනවා. දේශපාලනය තමයි රටක තියෙන්නේ. මෙන්න නියම වැඩ. රණවිරු දඬයම බෙදුම්වාදීන් සමග හිතවත් කෑම. හිතවත්කම් පෑම. වංචනික ගිවිසුම් වලට එළඹීම. මේ ඔක්කොම කල්චරල්. ඒ කියන්නේ ඇත්තට තියෙන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න මාරු කරනවා සංස්කෘතික ප්‍රශ්න. ඒකෙන් තහවුරු වෙන්නේ ඔය කතාව මොනේද? ඒ කියන්නේ දැන් මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ නෙමෙයි දැන් මේ අපි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විදිහට අපි හඳුනන දේවල් ගැන කතාවක් නැහැ කියන්නේ මේකම තමයි යන්නේ කියන එකනේ. ඒක අනිවාර්යෙන් මේක මම හිතන්නේ දැන් මං හිතන්නේ රැස්වීම් වලට යන ජනතාවයි මේ අපි ජනතාවයි දෙගොල්ලක්නේ. අන්න හරි. හරිද?
එතකොට අපි ජනතාව මොනවද ආණ්ඩුවලට එන්න හදන ආණ්ඩුවලට හරි ඉන්න ආණ්ඩුවලට හරි කියන්නේ. අපි දැන් සාර්ව මට්ටමේ ඒවා නොකිය දොඩා අපි කියමු සුද්‍ර මට්ටමේ නැත්තම් සංයුක්ත මට්ටමේ කාරණාවලට යන්කෝ අපි අහන්න ඕනි කාරණයක් තමයි එන ඕනෑම ආණ්ඩුවකින් ලංකාවේ වීගොවියාගේ ප්‍රශ්නේ ඕගොල්ලෝ විසඳන්නේ කොහොමද? ලංකාවේ දීවරයාගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? දැන් සමහර අය කියනවා මුද මේ නොගවර මුදේ දැන් මාළු නැහැ කියලා. හරි. ඊළඟට ගත්තට පස්සේ අර්ථාපල් ගොවියාගේ වෙන්න පුළුවන්, ලොකු ලුණු ගොවියාගේ වෙන්නට පුළුවන්, තරුණයන්ගේ ප්‍රශ්න වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් ස්පිරිතාල වල බෙහෙත් ප්‍රශ්න වෙන්නට පුළුවන්, වෛද්‍ය උපකරණ ප්‍රශ්න වෙන්නට පුළුවන්. මේ නිශ්චිත ප්‍රශ්න විසඳීම සම්බන්ධව ඕගොල්ලන්ට තියෙන ඕවරෝල් වැඩ පිළිවෙල මොකක්ද කියලා නෙමෙයි අහන්න ඕනේ. හැබැයි සමහර කරුණු අර මහේක්ෂ ප්‍රතිපත්තිත් එක්ක බැඳෙනව නේද? බැඳෙනවා කියන්නේ සහනාධාර ප්‍රශ්න වගේ දේවල් සම්බන්ධ ගොඩක් දේවල් මේවා මහේක්ෂ මට්ටමින් ඉදිරිපත් කරලා කරන දෙයක් තමයි දොඩා අර ඇත්ත ප්‍රශ්න ටිකට පොඩි ආවරණයක් දෙනවා. දුන්නට දැන් අපි අවුරුදු 78ක ඉතිහාසෙ මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේකට ලස්සන රෙටොරික් එකක් නේ. 76ක් දුන්න පාඩමක් ඉගෙන ඔව්. දැන් 76ක් ගැන කතා කරනවා. දැන් අපි 78ක් ගැන කතා කරනවා. ඒතර මේ 78ක ඉතිහාසය තුල මම අහන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මම ඊයේ ගියා මේ කියන්නේ 20 වෙනිදා බුක් ලොන්ච් එකකට ගියා මේ අරගලයේ බලය කියලා මේ අපි දන්න මිත්‍ර මහාචාර්යවරයෙක් ලියපු පොතක් ගැන. ඒකේ කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා. ඒතර අපිට එන ප්‍රශ්නේ තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදය කාගේද? අර දීප්ති කිව්වා දේශපාලනයට අලුත් අයට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා. දැන් දීප්ති පොඩි කාලේ අපි ඉගෙන ගත්තා ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තයක් පූර්ණ තරඟකාරී වෙළඳපොළ කියලා එකක්. ඒකේ තියෙන අබාධ පිවිසුම සහ අබාධ පිටුම. ආර්ථිකයට අලුත් කෙනෙකුට රින්ගන්න දෙන්නෙත් නැහැ. දේශපාලනයට අලුත් කෙනෙකුට රින්ගන්න දෙන්නෙත් නැහැ. ඉතින් මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය? රැක්කලු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවන අපි ප්‍රශ්න කරන්න ඕනේ දොඩා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මේ අවුරුදු 78ක ඉතිහාසය තුල තවමත් අන්ත අසරණ පීඩිත සාමාන්‍ය ජනයාගේ සැහැල්ලුව බිඳුවකින් හරි වැඩි වෙලා තියෙනවද? මේක මට නම් තියෙන දැනෙන ප්‍රශ්නේ මේක. ඒතර මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි නම් අපි අහන්න ඕනේ අද උතෙන්ට එන බස් වල ඉන්න ඩ්‍රයිවර් මහත්තුරුයි කුන්දොස්තර මහත්තුරුයි තමන් තට්ටු කරලා තමන්ගෙන් අහන්න තමන්ගේ ජීවිතේ කොච්චර නරකාදීකද තියෙන්නේ. ඇත්තටම ගත්තොත් දීප්ති අද විතරක් නෙමෙයි ලංකාවේ රැස්වීම් වලට එන ජනතාව අන්න හරි. ඒ වෙනම කට්ටියක්. මේ අයගේ ජීවිත කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් එහෙම භෞතික ජීවිතේ අන්ත අසරණ තැනක තියෙන්නේ. දැන් මම දන්නවා සාමාන්‍යයෙන් ඔය අපේ ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඉස්සර රැස්වීමක් තිබුණම කේක් කෑල්ලයි තේකා දෙනීමේ හැකියාවක් තිබුණා. දැන් එහෙම කේක් කෑල්ලක් දෙන්න බෑ. දැන් දෙන්නේ කහට එක විතරයි. ඔය රැස්වීමට එන. තීතරන්ට ආර්ථිකය කඩාවැටිලා. ඒ කියන්නේ මෙහෙම පක්ෂ ආර්ථිකය කඩාවැටිලා. ඔව්. නෑ ඒක ඇත්ත. දැන් උදාහරණයක් විදියට යන්නේ එක හොඳ පොයින්ට් එකක් ධම්මගෙන ආවා. මම දැන්නට දන්න තරමට JVP එකට ඇර කිසි කෙනෙක් ওই පක්ෂ වල සල්ලි දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක අපි කියන්නේ මේවා දුරදිග ගෙනියන්න බෑ කාටවත්. දැන් මේ චෞර රජින පොතේම තියෙන ලස්සන කතාවක් මේ මික්ටයිවෙන් ලියලා මේ මතක ඇති සුදු නෙළුම කියලා. ඒ ගමන කොහොම හරි දැන් වික්ටයිවෙන් අහලා චන්ද්‍රිකා සුදු නෙළුම ප්‍රොජෙක්ට් එක පැහැදිලි කරන්න එන්න කියලා වික්ටයිවෙන්ට. ඒ ගමන ඇහුවලු මැඩම් මේ සුදු නෙළුම මොකක්ද කියලා. සුදු නෙළුම මම කිව්වලු. හරිද? ඊට පස්සේ වික්ටයිවෙන් ලියනවා ඒක කියන්න ඕනේ ජනතාවනේ. මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය නෙවෙයි. ඉතින් ඒ වගේ අපි කියන්නේ හැමෝටම අද එන යන්ටත් අපි කියන්නේ රැස්වීම් වලට එන යන්ට මේ ඔක්කොම අහගෙන ඉන්න යන්ට කියන්නේ දිලිත් ජයවීර ඔක්කොටම කියන්නේ කරුණාකරලා ඕගොල්ලෝ සිංහල බෞද්ධයෝ කියන්න එපා. ඒක ජනතාව තීන්දුව කරන්න ඕනේ. ඕගොල්ලෝ සිදු නෙළුම් කියන්න යන්න එපා. ඒ කියන්නේ මිනිසුන්ට ඩිසයිඩ් කරන්න තීන්දුව කරන්න සුදු නෙළුම්ද මොන නෙළුම්ද මඩෙන් පිපින්න නැතුව කොහේ හරි දිව්‍ය ලෝකෙන් පල්ලෙහාට ආපු නෙළුමක්ද ඒවා මිනිස්සු තීන්දුව කරන්නේ. අඩුම වශයෙන් ස්වයං විවේචනය. ස්වයං විවේචනය. දැන් උදාහරණයකට දැන් බලන්න අපි කිසි කෙනෙක් නාමල්ට විරුද්ධ නැහැ. හැබැයි නාමල් අර පරණ තාත්තගෙන් ආපු උරුමේ විතරක් අරගෙන ස්වයං විවේචනයක් නොකර නෑ මම තාත්තගේ මේ ටික අයින් කරනවා මේ ටික අයින් කරනවා මම මොඩර්න් ශ්‍රී ලංකාවේ සහ ඒ උරුමේ සහ ඒ පිරිවර. ඔව් ඒ පිරිවර අන්න හරි නෑ ඒ පිරිවර නම් හැලිලා තියෙන්නේ දැන් ගොඩක්. ඒ පැත්ත හොඳයි. ඒ කියන්නේ ඒ පිරිම ඒක අර අරගලයේ විසින් මේක විනාශ කරලා දැම්මා. හැබැයි අපි නාමල්ට කියන්නේ පොදු දැන් අපි හැම කතා කරන්නේ පොදු විපක්ෂයක්. ප්‍රතිපත්ති මත පදනම් වන යම් යම් ජනප්‍රිය මේ අංගෝපාංග එකතු කළා.
එතකොට ඒ විපක්ෂය සඳහා ඒ අපි හදපු පොදු ප්‍රතිපත්ති රාමුව සමාජය තුළ තියෙනවා නෑ නෙවෙයි තියෙනවා. අපි ඒක පැහැදිලිව කියලා තියෙනවා මොනවද ඒක ඇතුලේ මේ කියන්නේ ජාතික සමගියට මොකද්ද අපි කරන්නේ කෘෂිකර්මයට මොකද්ද මේ ඔක්කොම කියලා තියෙද්දි වැට උඩින් පැනලා අර හිටපු ගමන් අර පිස්සු බොල්ල ඇවිල්ලා අර මෙහෙම වැටෙන් පැනලා පාර යන මිනිස්සුක කන්නේ. ඒ වගේ විපක්ෂයක් අපිට ඕනේ නෑනේ. අපි කියන්නේ හිමින් අපි ඉදිරියේදී මේ ඔක්කොම එකතු වෙලා නාමල්ල ඔක්කොම එකතු වෙලා ඕගොල්ලන් ලොකු තැන් දෙන්නම් අපි. හරිනේ ඕගොල්ලන් ලොකු තැන් දෙන්න. හැබැයි ප්‍රතිපත්ති මත පදනම් වෙලා ප්‍රතිපත්ති මේ තීන්දුව ගමු පක්ෂවල ඉන්න නිර්දනයෝයි ධනපතියෝ කියලා කට්ටිය දෙකක්. මේ සිරල් දන්නවා. ඒ කියන්නේ පක්ෂවල ඔය ඡන්ද කාලයට සල්ලි හම්බ වෙනවනේ. දැන් සාමාන්‍ය වෙන්නේ නායකයා යාළුවෝ ටිකයි සල්ලි බෙදා ගන්නවා. සිරල්ල වගේ යන්න සල්ලි එන්නේ නැහැ. එතකොට ගගා තමයි ඉන්න වෙන්නේ. අපි කියන්නේ අන්නේ තැනත් වෙනස් කළා පල්ලෙහාට සල්ලි බෙදන ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන විපක්ෂ රාමුවක් අපි හදාගමු. ඒ රාමුව ඇතුලෙන් අපි යමු මහජනයා අතර. ඕක තමයි මගේ අදහස. ප්‍රතිපත්තිමය මත පදනම් වුණු පොදු විපක්ෂයක්. ඒක තමයි අද සමාප්ති අදහස. ඒ අදහසත් එක්ක අද සාකච්ඡාව මෙතනින් හමාර වෙනවා. යලිත් අපි හමුවන්නේ ලබන සතියේ මෙවැනිම සාකච්ඡාවකින්. එතෙක් අපි සමුගන්නවා ඔබ සියලු දෙනාටම යහපත් හෙටක් ප්‍රාර්ථනා කරමි.